එතකොට එයා පොයින්ට් කරනවා නම් ලයිට් එකකට. එතකොට අම්මට කියන්න පුළුවන් පුතේ ලයිට් එක. එතකොට මෙතන දිග වාක්‍ය භාවිතා කරන්න එපා. එතකොට ඒක සරල වචනයෙන් කියන්න. එතකොට එයා එම වස්තුව මේ නමින් හඳුන්වනවා කියලා එයාගේ මොලේ තැන්පත් කර ගන්නවා. එතකොට මේ දෛනික ක්‍රියාකාරකම් වලදී එයාට ගොඩාක් දේවල් අපිටත් පොයින්ට් කරලා මේ කෝප්පේ, මේ පිඟාන, බ්‍රෂ් එක ඒ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම ඒ කාලේදී දරුවා ඇත්තටම වචනෙන් කතා කරන්නේ නැති නිසා ඒ දරුවා විදිහටම ඔබටත් පුළුවන් ඒ වස්තුව මොනවා හරි දෙය ඒකේ අතින් ඔබටත් ඒක පෙන්වන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට දැන් බෝලයක් වගේ දෙයක් ඔයාටත් අතින් සංඥාවක් ලෙස බෝලය පෙන්වමින් බෝලය කියලා කියන්න පුළුවන්. එතකොට අර සංඥාව සමග දරුවට ඒ වචනයත් ඇහිලා ඒක වැඩිපුර මේ ශීඝ්‍රතාවයකින් මොලේ තැන්පත් වෙනවා. ඒ වගේම අපි මොනවා හරි මේ දුකක් සතුටක් වගේ දේවල් අපිට සෙල්ලමකදී පෙන්වන්න අවශ්‍යයි නම් දුක මූණක් හදා ගන්න පුළුවන්. එතකොට අම්මිට දුකයි. කොණ්ඩෙන් අදිනකොට අම්මට දුකයි. දුක මූණ පෙන්වන්න පුළුවන්. එතකොට ඒ දුක කියන සංකල්පයත් එක්ක වචනයත් එක්ක එයාට මුහුණෙන් හැඟීම ප්‍රකාශ වෙනකොට එයාගේ මොලේ එක තැන්පත් වෙනවා වැඩි. එතකොට ඒ විදිහට පුළුවන් අර පොඩිම කාලේදී වචන කතා කිරීම පිළිබඳව උත්තේජනය ලබා දෙන්න.